ඉතින් කොහොමද ගයිස් අදත් කතා කරන්න යන්නේ තවත් අලුත්ම ටොපික් එකක් ගැන. ඉතින් මේකෙදි අපිට AI use කරලා මියුසික් හදාගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේක ඔයාලා මීට කලින් අහලා තියෙන සුනෝ කියන ප්ලැට්ෆෝම් එක නෙවෙයි මේක තවත් අලුත් ප්ලැට්ෆෝම් එකක්. මේකෙදි අපිට මියුසික් හදන්න පුළුවන්. ඒ වගේ මියුසික් ලිරික්ස් ඔටෝම ලියන්න පුළුවන්. කියන්නේ මේ වෙබ්සයිට් එකටම ගිහලා ලිරික්ස් ලියා ගන්න පුළුවන්. ඒවට වෙනම මියුසික් දාන්න පුළුවන්. ඒක රෙකෝඩ් කරලා ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඒ වගේම විශේෂම ලක්ෂණයක් තියෙනවා මේකේ අපිට පුළුවන් YouTube මොනටයිස් කරන්න. ඒ කියන්නේ මේ සින්දු YouTube එකට දාලා ඒ වලින් මොනටයිස් කරලා අපිට ආදායමක් උපයන විදිහට මේකෙන් සින්දු හදන්නත් පුළුවන්. ඉතින් මේක මම හිතන්නේ YouTube කරන බලාපොරොත්තු වෙන කට්ටිය අලුත් ටොපික් එකක් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ එක වෙනකම් බලන්න අමතක කරන්න එපා. ඉතින් අපේ channel එක subscribe කරන්න. ඉතින් මේ වෙනකොට මම වීඩියෝස් කීපයක් අපේ channel එක කරා ගෙනත් තියෙනවා. ඒ ඔයාලට මේ වගේ වීඩියෝස් මගේ channel එක කරා එකතු වෙනවා. දිගටම ටෙක් වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙනවා. අමතක කරන්න එපා. ඉතින් අපි අද වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ වගේ AI music අපි හදාගන්න කියලා. ඉතින් මේකට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ mureka.ai කියන වෙබ්සයිට් එක. ඉතින් මේකෙදි අපිට songs generate කරගන්න පුළුවන්. ඉතින් අපිට කිසිම විදියක ප්‍රශ්නයක් නැතුව අපිට මේක YouTube monetize කරගන්නත් පුළුවන්. ඉතින් මම monetize කරන්න පුළුවන් condition කිහිපයක් තියෙනවා. මම ඒක ගැන ඉස්සරහට කතා කරන්නම්. මේක monetize අරගන්න මොන වගේ දේවල්ද අපි අනුගමනය කරන්න ඕන කියලා. ඉතින් ඔයාට Google එකේ search කරන්න mureka කියලා සර්ච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනකට එන්න පුළුවන්. ඊට පස්සේ මෙතන උඩින් ඔයාගේ Gmail account එක පෙන්නාවි. ඒ Gmail account එක ඔයාගේ use කරලා මේකට account එකක් කොලින්ම හදාගෙන ඉන්න ඕන. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා කට්ටිය generate කරලා හදාගන්නපු සින්දු එක එක category එකට වර්ග කරලා ගොඩක් මේ website එකේ අපිට දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට එකක් ඕනනම් play කරලා පෙන්නන්නම්. See your pretty face, 'cause I'm in my head all of the time. ඉතින් ඔයාලට මම එකක් අහන්න දුන්නේ pop කියන එකෙන් hip hop කියන එකනොත් මම ඔයාලට එකක් අහන්න දෙන්න. I don't get out much for not luck, so I do what I can. ඉතින් ඔන්න ඔය වගේ මියුසික් ට්‍රැක්ස් මේකේ හදා ගන්න පුළුවන්. ඉතින් මේකේ කිසිම කොපිරයිට් ප්‍රශ්නයක් මොකොත් නැති වෙන විදියට. ඉතින් බලමු කොහොමද මෙන්න මේ වගේ මියුසික් එකක් අපි හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම මේකේ අපිට ප්ලෑන් ගැන මම පොඩ්ඩක් කතා කරන්නම්. ඉතින් ෆ්‍රී ප්ලෑන් එකක් තියෙනවා. ෆ්‍රී ප්ලෑන් එකේ අපිට ක්‍රෙඩිට් දෙකක වගේ ප්‍රමාණයක් තමයි හම්බ වෙන්නේ. ඉතින් මේකද අපිට සින්දු දෙකක් වගේ තමයි ජෙනරේට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම අර කිව්වත් වගේ මුලින්ම මේකේ මේ අපිට YouTube monetize කරන්න පුළුවන්. හැබැයි ෆ්‍රී ප්ලෑන් එකේ අපිට monetize කරන්න බෑ. ඔයාලට මේකේ පැකේජ් එකක් අප්ඩේට් කරගන්න වෙනවා. ඉතින් ඒකට අපිට මාසෙකට අපිට ඩොලර් 10ක වගේ පුංචි ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. ඉතින් මෙන්න මෙතන subscribe කියලා දණක් තියෙනවා. ඉතින් එතනට ආවට පස්සේ අපිට අවුරුද්දටම හරියන විදිහට ප්ලෑන් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ monthly plan බලා ගන්න පුළුවන්. ඉතින් මම recommend කරනවා මෙන්න මේ monthly plan කියන එකේ මේ basic plan එකට යන්න කියලා. මොකද ගොඩක් හොඳයි. ඩොලර් 10ක් වගේ පොඩි ගාණක් තමයි වැය වෙන්නේ. රුපියල් 3000ක්වත් නැහැ. ඊට අඩු ගාණක් තමයි වැය වෙන්නේ. ඉතින් රුපියල් 3000ට මේගොල්ලෝ ක්‍රෙඩිට් 400 ප්‍රමාණයක් දෙනවා. ඒ කියන්නේ සින්දු 400ක් හදා ගන්න පුළුවන් කියලා කියනවා. සින්දු 400ක් නැතත් තම සින්දු 200 සින්දු 300ක් විතර මේකෙන් අපිට හදා ගන්න පුළුවන්. සින්දු 300ක් හදා ගන්න කියලා කියන්නේ ඔයාලට මේකේ YouTube දාන්න පුළුවන්. සාමාන්‍ය මාස 2ක් 3ක් වගේ කාලයක් දාන්න පුළුවන් මේකේ මාසික පැකේජ් එකක් අරගත්තොත්. ඒක නිසා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න පුළුවන් පැකේජ් එකක් කියලා මම ඔයාලට recommend කරනවා. මොකද මේගොල්ලෝ කියලාම තියෙනවා commercial license for the song. ඒ කියන්නේ ඕනම විදිහේ මුදල් ලිපීමකට මේ ලයිසන් එක බලපාන්න කියන්නේ වැදගත් වෙනවා කියලා තියෙනවා. ඒ වගේම MP3 ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් කියලාත් කියනවා. ඉතින් කිසිම විදිහකට බය වෙන දෙයක් නැහැ. මේගොල්ලෝ ඔයාලට පුළුවන් මේගොල්ලෝගේ contact කරගන්න මේ feedback කෙනෙක්ගෙන් contact කරගන්න පුළුවන්. එයාලගෙන් අහන්න පුළුවන් ඕනනම්. ඉතින් මේගොල්ලෝගේ අනිවාර්යයෙන්ම මේ basic plan එක අරගන්න ඕන. කියන්නේ buy කරනවා නම් plan එක අනිවාර්යෙන් YouTube monetize කරගන්න පුළුවන් මේ songs වලට මේගොල්ලෝ සඳහන් කරලම තියෙනවා. ඒ නිසා බය වෙන කිසිම දෙයක් නැහැ. මේක plan එකක් අප්ඩේට් කරගන්න පුළුවන්. ඉතින් මම දැනට plan එකක් අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේ වීඩියෝ එක අරන් ආවේ ඔයාලට මේක ගැන හඳුන්වා දෙන්න විතරයි. ඉතින් මමත් මේකේ plan එකක් buy කරනවා. plan එකක් buy කරලා ඉස්සරහට වැඩ කරන් යන්න බලාපොරොත්තු වෙනවා. මේ site එකට හා වීඩියෝ series එකක් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මම දැනට ඔයාලට මේකේ විස්තර කරන්නම් කොහොමද හදාගන්නේ කියලා. මේ create කියන එකට යන්න මේ පැත්තේ දෙනවා create කරන ගියාට පස්සේ
songs instrumental auto edit audio edit කියලා තුනක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ song කියන එක දුන්නොත් අපිට ඔයාට මොකක් හරි සින්දුවක ටයිටල් එකක් මෙන්න මෙතෙන්ට දෙන්න. ඒ කියන්නේ love එහෙම නැත්නම් nature මොකක් හරි ටයිටල් එකක් දුන්නොත් මෙයා auto lyrics generate කරලා දෙනවා අපිට. ඉතින් අපි වෙනම කොහෙන්වත් අරන් එන්න ඕනේ නැහැ මොකුත් lyrics ඔටෝම ලිරික්ස් මෙයා අරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ සින්දුව ජෙනරේට් කරගන්න. එහෙම නැත්නම් ඔයාලා ලිරික්ස් තියෙනම් ඒවා කන්වර්ට් කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ song කියන එක එහෙම නැත්නම් instrument කියන එක ගත්තොත් අපිට පුළුවන් කැමති විදිහේ instrumental අරගන්න. ඉතින් ඔයාලා දැකලා ඇති YouTube එකේ තියෙන මෙන්න මේ relaxing කියලා relaxing music කියලා ඔයාලා දැකලා ඇති ගොඩාක් ලොකු reach තියෙන මෙන්න මේ වගේ videos තියෙනවා. මේ පේන්න මේකට මිලියන 9 ගණන් views තියෙනවා. ඊට පස්සේ මේකට මිලියන 37ක් views තියෙනවා. මේකට මිලියන 17ක් views තියෙනවා. මෙන්න මේ වගේ ලොකු views තියෙන platform එකක් තමයි මෙන්න මේ relaxing music කියන YouTube එකේ. මෙන්න මේ relaxing music හදා ගන්න පුළුවන් මෙන්න මේ Mureka කියන platform එක කරා. ඉතින් අනිවාර්යෙන් ඔයා plan එකක් buy කරන්න වෙනවා. YouTube upload කරනවා නම් plan එකක් buy කරලා ඔයාට පුළුවන් මෙන්න මේ instrumental part එකනොත් ඔයාට videos හදලා YouTube monetize කරන්න පටන් ගන්න. ඉතින් මම දැනට මෙන්න මේ instrumental part එක පොඩ්ඩක් පැත්තකින් තියලා මේ song කියන එක තමයි දැන් මම කතා කරන්න යන්නේ. මෙන්න මෙතන උඩින් මේ title එකක් දෙන්න. මම දෙනවා මෙන්න මේ විදිහට found love කියලා න ටයිටල් එකක් දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ ලිරික්ස් හදන්න මෙන්න මේ විදිහට. ඉතින් පොඩි වෙලාවක් දුන්නාට පස්සේ මෙතන යට බටන් එකක් තියෙනවා. මෙයා අපිට ලිරික්ස් ජෙනරේට් කරලා දෙනවා. ඉන්ට්‍රෝ එකක් තියෙනවා. ඊට පස්සේ කෝරස් එකක් දීලා තියෙනවා. වර්ස් එකක් දීලා තියෙනවා. මේ විදිහට ලස්සන අපිට ලිරික්ස් කීපයක් මෙයා දීලා තියෙනවා. ඉතින් මෙතනින් අපිට පැත්තෙන් ඊළඟට මේකට වොයිස් තෝරන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එක තෝරන්න පුළුවන්. අපි කැමති වොයිස් එකක් මෙන්න මෙතනින් තෝරගන්න පුළුවන්. මෙන්න මේ වෝකල් කියන ප්ලස් මාක් එකට ටච් කරලා. ඉතින් මේ පල්ලෙහාට වෝකල් ගොඩාක් තියෙනවා. ඉතින් මම ඔයාලට ටිකක් ක්ලික් කරලා පෙන්නන්නම් මොන වගේ වොයිසස්ද මේකේ තියෙන්නේ කියලා. I dreamed of crafting a song, but I dreamed of I dreamed of crafting a song, but the path felt so. ඉතින් ඔයාලා දැක්කේ මේකේ තියෙන voices කීපයක්. ඒ වගේම female voice, male voice දෙකම තියෙනවා මේකේ. ඔයාලට මේ වගේ voices ගන්න පුළුවන් මෙන්න මේකේ හරහා. ඔයා use කරන්න කැමති voice එක මෙන්න මෙතන use කියන එක දෙන්න. ඊට පස්සේ එයා මෙතෙන්ට අරගන්නවා ඔයාගේ voice එක. ඊට description කියන එකෙන් අපිට පුළුවන් මේක මොන category එකකින්ද මේ සින්දුව හදා ගන්න ඕන කියලා දෙන්න. ඒ කියන්නේ rock ද එහෙම නැත්නම් normal music ද මොන වගේ music එකක් දෙන්න ඕන කියලා ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ට දෙන්න. මම pop කියන එක දෙනවා. ඊට පස්සේ mood එක පුළුවන් relax classical මොන වගේද එහෙම නැත්නම් මෙතන දෙන්න පුළුවන් relax angry mood එකක්ද happy mood එකක්ද ඔයාලට ඕන වගේ දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට තෝරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ vocal එක female ද male ද කියලා තෝරන්න පුළුවන්. මම මෙතනින් female voice කියන එක දෙනවා. මෙතන male voice මම අයින් කර ගන්නවා. අයින් කළා මෙන්න මෙතන done කියන එක දෙනවා. ඊට පස්සේ මේකට apply වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ create කියන එක දීලා මේක generate කරගන්න. ඉතින් එක සින්දුවක් create කරන credit දෙක ප්‍රමාණයක් යනවා. ඉතින් මට පුළුවන් දැන් free plan එකේ එක සින්දුවක් create කරගන්න. මම මෙන්න මෙතන create කියන එක දෙනවා. ඊපස්සේ ටික වෙලාවක් ගියට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ tracks දෙකක් අපිට හැදිලා දීලා තියෙනවා. ඉතින් මම play කරලා පෙන්නන්නම් මොන වගේ tracks එකක් අපිට හැදිලා තියෙනවද කියලා. hands held tight, feeling brand new every day. Found love, oh how it feels so right. Warmth in my heart, no need for fight. Every step we take feels like a. ඉතින් ඔයාලට ඇහෙන්නේ නැති මේ වගේ tracks අපිට තියෙනවා. මේ තියෙන අනිත් track එක. ඉතින් ඔය වගේ ලස්සන tracks දෙකක් අපිට හැදිලා දීලා තියෙනවා. ඉතින් මම classical වගේ method එකක් දුන්න හින්දා පොඩ්ඩක් අර calm music එකක් තියෙන. ඉතින් ඔයාලට කැමති category එකකින් දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට හදාගන්න tracks දෙක අපිට download කරගන්න පුළුවන්. මෙන්න මෙතන dot 3ක් තියෙනවා. දැන් download mp3 කියන එක දුන්නාට පස්සේ download කරගන්න පුළුවන්. හැබැයි අපිට මේකේ basic plan එකේ විතරයි download කරන්න පුළුවන් music. ඒ කියන්නේ මේක අපිට package එකක් අරන් වැඩ කරනවා නම් විතරයි music download කරගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේකේ package එකක් අරගත්තට කිසිම පාඩුවක් වෙයි කියලා. මොකද මේවා අනිවාර්යයෙන්ම commercial use කරන්න පුළුවන්. ඒකට පෙරදී download commercial license කියලා එකක් තියෙනවා. එතකොට මේකේ අපිට මේගොල්ලෝ දෙන විදියට අනිවාර්යයෙන්ම මේක අපිට ලයිසන් එකකුත් එක්ක දෙන්න. අපිට කියන වෙනම ලයිසන් ටැග් එකක් වෙනම කොපිරයිට් මෙතඩ් එකක් එහෙම එක්ක දෙන්නේ. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නෑ අපිට YouTube monetize කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම පැකේජ් එකක් අරගන්න කිසිම විදියකට ඔයා බය වෙන්න එපා. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් ට්‍රැක් එක හදාගන්න. ඉතින් හදාගන්න ට්‍රැක් එක පාවිච්චි කරන විදියත් මම ඔයාලට කිව්වා. ඉතින් මම දැන් මෙතන යූස් කරන්නේ නැහැ plan එකක් යූස් කරන්නේ නැහැ. හැබැයි මම plan එක buy කරන්න බලාපොරොත්තු වෙනවා මේකේ.
මම ඉස්සරහට වීඩියෝ සීරීස් එකක් කන්ටිනියු කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ සයිට් එකෙන් අපිට ඔඩියෝ ක්ලිප්ස් හදලා YouTube අප්ලෝඩ් කරලා YouTube එකේ මොනිටයිස් කරන්න පුළුවන් විදියක් ගැන ඉස්සරහට මම වීඩියෝ සීරීස් එකක් වෙනම අරන් එන්න අදහස් කරනවා. එතකොට මේකේ පැකේජ් එකක් ගන්න කොහොමද, ඒ වගේම පැකේජ් එකක් අරගෙන ඒකේ වැඩ කරන්න කොහොමද, ඊට පස්සේ ඒ වීඩියෝස් YouTube එකට අප්ලෝඩ් කරලා ඒකෙන් views අරගන්නේ කොහොමද වගේ මෙතඩ් එකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැනට මම කතා කරන්නේ ඔච්චරයි, කොහොමද මේ සයිට් එකේ සින්දුවක් ජෙනරේට් කරගන්න කියන එක විතරයි. ඉතින් අනිවාර්යයෙන්ම මේ සයිට් එකේ account එකක් හදාගෙන වැඩ කරන්න පටන් ගන්න තියාගන්න. මම ඉස්සරහට කතා කරනවා මේකේ තව ඉස්සරහට වැඩ කරන් යන්න පුළුවන් මෙතඩ් ගැන. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඉස්සරහට දාන මේ මුරේකා website එකේ දාන වීඩියෝ series එක ඔයාලට බලා ගන්න පුළුවන්. අපේ channel එක subscribe කරලා එකතු වෙනවා. ඉතින් මේ වගේම වීඩියෝ එකෙන් අපි ආය හමුවමු. එතෙක් ජය.